2යි ලංකාවේ වෙලාව දැනුත් වෙලා 2යි පිටත් 3:02ට හරියටම පැය 24ක් අපි ෆ්ලයිට් වලයි ට්‍රාන්සිට් වලයි ඉන්නවා. මුලින්ම කාලා වැඩේ පටන් ගමු. ගම කනවනේ කොහොමත් අපි. Hi guys, අපි ඉන්නේ කොහෙද? බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ. අපි කොහෙද යන්නේ? පැරිස්. අපි පැරිස් යනවා. ඉතින් උදේ පාන්දර නිදිමතේ ඉන්නේ. පැරිස් යන්නේ මොකටද කියලා කියන්නම්. දැන් මුලින්ම කන්න ඕනේ. මුලින්ම කාලා වැඩේ පටන් ගමු. ගම කනවනේ කොහොමත් අපි. අපේ ෆ්ලයිට් එක පැය එකක් පරක් වෙලා දිනවා. ඉතින් පොඩි කට්ටක් කන්න වෙනවා. හරිම නිදිමතේ ඉන්නේ. මෙයාගේ මේ අපි යන වැඩේට මෙයාට ගොඩක් මහන්සි වෙන්න උනා අයියේ නේ. ඒක නිසා නිදිමතේ මහන්සි මගේ කනේ කේස් එකකුත් ආවා. අපායට ගියත් ඉතින් රෙඩි වෙලා යන්න ඕනේ. ඒක නිසා එයාපෝට් එකෙන්ම අවශ්‍ය දේවල් අපි පැක් කරගත්තා. ඊට පස්සේ අපි කෙලින්ම ගියේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් කේටරින් සර්විස් එකට. උදේ පාන්දරම මම බිය එකක් බිව පෙරේත කමර මොනා කරන්නද. ඊට පස්සේ නින්ජුට ගත්ත මම හොට් ඩොග් එකක්, මම ගත්තා ක්ලබ් සෑන්ඩ්විච් එකක්. ගයිස් අද අපි යන්නේ ටර්කිෂ් එයා බජට් ෆ්ලයිට් එකක. ඒ වගේම ඉකොනොමි ක්ලාස් එකේ තමයි අපි යන්නේ. බොහෝ වෙලාවට යන්නේ බජට් ෆ්ලයිට් වල. ඒ සල්ලි ඉතුරු කරගෙන ඒ රටට ගිහිල්ලා අපිට ගන්න පුළුවන් උපරිම ෆන් එක උපරිම ආතල්ලෙක් ගන්නවා. ඉතින් අපි දැනටමත් පැය එකමාරක් විතර පරක් වෙයි ලංකාවෙන්. ඉතින් ගල්ෆ් යුද්ධ නිසා අපිට අනිවාර්යෙන්ම පැය 8මාර ෆ්ලයිට් එක පැය 9ක් 10ක් විතර යන්න වෙනවා. ඉතින් මම දැනටමත් දැනගෙන හිටියා අපේ ෆ්ලයිට් එක අනිවාර්යෙන්ම මිස් වෙනවා කියලා නෙක්ස්ට් ෆ්ලයිට් එක ට්‍රාන්සිට් එකෙන්. ඉතින් මම ඒක නින්ජුට කිව්වේ නෑ මේ වෙලාවේ. ඉතින් බලන් හිටියේ මම මෙන්න මේ වෙලාව වෙනකන් කොච්චර කෑවත් මට නම් මදි. ඉතින් මෙන්න අපේ බ්‍රෙක්ෆාස්ට් එක හම්බුණා. ටර්කිෂ් ට්‍රැඩිෂනල් කෑමක් තමයි හම්බුනේ. ඉතින් ඒවත් එක මෂ්රූම් හම්බුණා, බ්‍රෙඩ් රෝල් එකක් හම්බුණා, යෝගට් හම්බුණා. ඉතින් කෑම ගොඩක් හම්බුණා බ්‍රෙක්ෆාස්ට් එකට. ඊට පස්සේ අපි ඇත්තටම මාර නිදිමතක හිටියේ, මාර අමාරුවෙන් හිටියේ. ෆ්ලයිට් එකෙත් අපිට ඒකට නිදා ගන්න පුළුවන් විදියට මාර විදියට එන්වයරන්මන්ට් එක හැදලා තිබ්බා. ඒක නිසා අපි සෑහෙන්න නිදාගත්තා. ගයිස් ඔන්න අපිට දැන් ලන්ච් එක තමයි හම්බෙන්න යන්නේ. ඉතින් දෙවනි මීල් එකත් අපිට ෆ්ලයිට් එකෙන් හම්බ වෙනවා. මොකද මම හිතන්නේ අනිවාර්යයෙන්ම ෆ්ලයිට් එක පැය 10ක් 10මාරක් විතර යනවා. ඉතින් මේක තමයි අපිට හම්බෙච්ච මීල් එක. මම කනේ අමාරු ඔක්කොමත් එක ගත්තා වයින් එකක් බොන්න. ඉතින් ඇත්තටම කිව්වොත් ටර්කිෂ් යාගේ කෑම රසයි. මං හිතුවේ නෑ මෙච්චර රසට හම්බෙයි කියලා කෑම. ඉතින් අපි දෙන්නම එකම choice එක තමයි ගත්තේ කෑම වල. මේ තියෙන අපි ගත්ත කෑම එක. ඒකත් ටර්කිෂ් ට්‍රැඩිෂනල් කෑමක්. ඇත්තරම රසයි ඒ කෑම. මම ඇත්තරම නම නම් දන්නේ නැහැ ඒකේ. ඊට අමතරව ෆ්ලයිට් එකේ සුපුරුදු පරිදි ජූස් එක, බ්‍රෙඩ් රෝල් එක, මේ වගේ කර්ඩ් එකක් හම්බුණා. ඒ වගේම අපිට හම්බුණා චොකලට් මූස් එකක්. මේ තියෙන මගේ මීල් එක. අනිත් ඒවා ඔයගොල්ලෝ දන්නවා ෆ්ලයිට් වල අනිවාර්යයෙන්ම හම්බෙන ඩෙසර්ට් එක, ඇපටයිස් එක, ඒ වගේ ඒ ටික තිබ්බා. ගයිස් මෙන්න ලස්සන තුර්කිය මේ ටර්කි. අපේ ට්‍රාන්සිට් එක තියෙන ටර්කි. ඉතින් මම නම් කවදාවත් ටර්කි ගිහිල්ලා නැහැ. ඉස්සරහට යන බලාපොරොත්තු වෙනවා. ඇත්තටම බලද්දි ලස්සනයි සුදු පාට බිල්ඩින්. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ තමයි තුර්කිය. ඔයගොල්ලෝ දන්නවා ඇති තුර්කියට ඉස්සර කියපු නම ටර්කි වලට පර්ෂියාව කියන්නේ දැන් තුර්කියට. ගයිස් අපේ ෆ්ලයිට් එක ඩිලේ වෙච්ච නිසා අපේ ෆ්ලයිට් එක ගිහිල්ලා දැන් බලන්න ඕනේ ඉන්ෆර්මේෂන් කවුන්ටර් එකට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා.
ඔන්න අපිට වෙච්ච වැඩේ බලන්න දැන් අපිට තිබ්බේ ෆ්ලයිට් එක 2යි ගානට ෆ්ලයිට් එක මිස් වුණා ඩිලේ නිසා ෆ්ලයිට් එක අපිට ආයි ෆ්ලයිට් එකක් තියෙන්නේ 7ට ඉතින් ඉන්න වෙනවා 1 hour free wifi 1 hour විතරක් තියෙන free wifi මේක ඊට පස්සේ free නෑ ඒවල ගන්න වෙන්නේ ඒ 1 hour විතරයි free wifi තියෙන්නේ අපි කායෙන් හරි යහමු නේද එයාපෝට් හොටෙල් දැන් බලන්න කිසිම ගාණක් නැතුව අපිට දුන්නා බෝඩින් පාස් එක ඇහුවෙත් නෑ පරක්කුද කියලා මූණ බුල් කරන් ඉන්නේ දැන් අපිට යාළුවෝ දෙන්නෙක් හම්බුණා කෝ ෆ්‍රාන්ස් යාළුවෝ දෙන්න අපි අපිට පැය 3ක් දැන් ඉන්න වෙනවා පැය 3ක කාලයක් අපිට තුර්කියේ ගත කරන්න වෙනවා මේ පේනනේ ගොබ්බෙක් වගේ යන හැටි Turkey duty free මූණ අල්ල වෙලා රොටි වෙලා හිටපු නින්ජුගේ මූණට මෙන්න එලියක් වැටුණා එකපාරම shopping කිව්වොත් ඉතින් අම්මෝ කියලා වැඩක් නැහැ මෙයාට වෙන දෙයක් නැහැ shopping කිව්වොත් ඉතින් අවුලෙන් හිටපු මූඩ් එක ඔක්කොම ෆික්ස් වුණා ඒ වුණාට ගයිස් මම නම් හිටියේ ලොකු අවුලක මගේ කනේ ලොකු අමාරුවක් තිබ්බා ඒ වුණාට මම ඒක ඉවසගෙන හිටියා මේ වෙලාවේ ඇත්තටම කිව්වොත් ලංකාවට එනකම් මම දැනන් හිටියේ නෑ මගේ ඒ ඩ්‍රම් එක ක්‍රැක් වෙලා කියලා free wifi ගන්න මේ free wifi machine එකක් තියෙනවා මෙතන මේකට passport එක විතර දැම්මට පස්සේ මේ වගේ කෝඩ් එකක් එනවා ඉතින් පැයක් තියෙනවා අපිට wifi ඊට පස්සේ බලමු කම්ප්ලේන්ට් එකක් දාලා ඉතින් wifi ඉල්ල ගන්න මොකද අපේ ෆ්ලයිට් එක සෑහෙන ඩිලේ වුණා අපි දැන් පැය 12ක් විතර මේ විදිහට බලමු නේ පිස්සු ඇදිලා ආයි හැදෙනවා ගයිස් ෆස්ට් ටයිම් තමයි මම ටර්කි වල මෙහෙම ට්‍රාන්සිට් එකක හරි ඉන්නේ ඉතින් ෆස්ට් ටයිම් තමයි very first time මම මේ ටර්කිෂ් කෑම දකින්නේ ඉතින් අහලා තිබ්බට ටර්කි කෑම ගැන මම දැක්කේ පළවෙනි පාර ඉතින් නම් ගම් කියන්නවත් මම හරියටම දන්නේ නැහැ ස්ටඩි කරලා නැහැ ටර්කි එයාපෝට් එකේ ඉතින් ඕගොල්ලෝ කැමති ඕගොල්ලෝ ආදරය කරන බ්‍රෑන්ඩ්ස් ගොඩක් තිබ්බා ඇත්තටම ගොඩක් ලාභෙට තිබ්බා ගොඩක් ඩිස්කවුන්ට්ස් දාලා තිබ්බා මේ පර්ෆියුම් එක මම හිතන්නේ හිතුවට වඩා ලොකු ඩිස්කවුන්ට්ස් තිබුණා ටර්කි එයාපෝට් එකේ ඉතින් නින්ජු වැඩේ පටන් ගත්ත වැඩ ඇල්ලුවා මුලින්ම ගණන් අඩුවට බඩු හම්බෙලා ගන්න යන්නේ මේසරේ ඩියුටි ෆ්‍රී එකකින් ගත්ත මේක මැලේසියාවේ දැන් ඒක ඉවරයි එලිසබෙත් ඔව් එලිසබෙත් කාඩ් එක ඉවරයි ගන්න ඩිස්කවුන්ට් එක කරන මේවට මේ බෝතල් තියෙන බෝතලයක් බොමුද කියලා බැලුවේ බොමුද මේ යටකටුව දැක්ක ඉතින් එද්දි ගන්න හිටිය අපි ඒවනට අපිට මේක අමතකුණා ආයි ඩියුටි ෆ්‍රී එකකින් එද්දි ගන්න ඒ වගේ මම කාලෙකට පස්සේ දැක්ක ඩ්‍රින්ක් එකක් තිබ්බා කෝක් ජේඩී කෑන් එක ඒකෙන් එකක් ඉතින් ෂේප් එකේ ඩොක් ගාලා හදාගත්ත ඌරට පොඩි කික් එකක් ආවා ඒකෙන් ඉතින් කණේ අමාරුවක් පුඩ්ඩක් නැතුව ගියා ඒ වගේම ටර්කි වල ස්පෙෂලි මේ මම නෝට් කරපු දෙයක් තමයි මේ නට්ස් වර්ග තියෙනවා සෑහෙන්න කැෂු නට් ආමන්ඩ්ස් පිස්තාචියෝ ඒ වගේ නට්ස් වර්ග සෑහෙන්න තිබ්බා එයාපෝට් එකේ ඇත්තටම එයාපෝට් එකේ ගණන් වැඩිලු එළියට ගියාම මීට වඩා සෑහෙන්න අඩුවෙන් ගන්න පුළුවන් නට්ස් ඒ වගේම ඉතුරු කෑමත් එළියේ එයාපෝට්ටෙන් එළියේ මාර ගණන් අඩුයි කියලා තමයි අපිට ආරංචිය ආවේ ඉතින් බලමු දවසක යන්න ස්ටාන්බුල් බලන්න ආසාවෙන් ඉන්නවම ඉතින් ගයිස් මේ තියෙන්නේ ටර්කිෂ් කෑම ඇත්තටම මම ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්න ටර්කිෂ් කෑම ගැන එච්චර නොලෙජ් එකක් නැහැ අනිත් රටවල ගොඩක කෑම ගැන මට නොලෙජ් එකක් තිබ්බට මම ෆස්ට් ටයිම් තමයි මම දකින්නේ ඒ වුණාට එයාපෝට් එක ඇතුලේ ටිකක් ගණන් වැඩි අනිත් දේවල්ට සාපේක්ෂව කෑම වල ගණන් අයිස් කෑම කෙසේ වෙතත් ඩියුටි ෆ්‍රී එකේ තිබ්බ ඇඳුම් ඇත්තටම පට්ට ගණන් අඩුයි ඇත්තටම ලාභයි ඉතින් නින්ජුයි මයි දෙන්න පොඩි වටයක් දාලා බැලුවා මොනවද තියෙන්නේ කියලා ඇඳුම් මෙම ඇත්තටම ගණන් අඩුවට ගොඩක් ඇඳුම් තිබ්බා ඉතින් නින්ජුව ඇඳුම් දෙක තුනක් ගත්තා ඒ වගේම එයා ආස කරන ෂූ පෑ එකක් තිබ්බා ඒ ෂූ පෑ එකත් එයා ඒ වෙලාවෙම පර්චේස් කරා
අපේ ෆ්ලයිට් එකෙත් මේල් සම්බෙන් නිසා අපි වැඩියම කෑමට බීමට අච්චර උනන්දුවක් දැක්වෙන ඒ වුණාට අපි නූඩල්ස් එකක් පිට්සා කෑල්ලක් ඒ වගේම ටර්කිෂ් පොඩි පොඩි කෑම ටිකක් කොෆි එකක් වගේ බීලා අපි මේ පටන් ගත්ත වැඩේ. ඉතින් ඊට පස්සේ දන්නවනේ චොක්ලට් වලට මල පෙරේතයි කියලා මම චොක්ලට් එකක් ගත්තා. ඊට පස්සේ ඔන්න ඉතින් අපි පළවෙනියටම අපි දෙන්නටම කියලා ගත්ත දේ අපි වොච් එකක් ගත්තා. අපි දෙන්නම වොච් දෙකක් ගන්න නිසා අපිට 50% off එකක් දාලා දුන්න ඒගොල්ලෝ. එයා ලාක්‍රොස් එකක් ගත්ත, මම ගේස් වොච් එකක් ගත්ත. ඇත්තටම මම ආසාවෙන් හිටපු වොච් එකක්. ඉතින් මාර වොච් කලෙක්ෂන් එකක් තිබ්බා සහ ඒගොල්ලෝ වොච් දෙකක් ගද්දි, වොච් තුනක් ගද්දි, හතරක් ගද්දි මාර ඩිස්කවුන්ට් දෙනවා. ඉතින් මේක මම මේ වගේ දෙයක් දැක්කේ ඉස්තාන්බුල් ටර්කි ඩියුටි ෆ්‍රී එකේ විතරයි. ගයිස් හිතපු නැති විදිහේ වැඩේ එන බරක් වුණා අපිට හොටෙල් එකට යන්නත් ගොඩක් ලේට් පැරිස් වල දැන් ඊරෑන් ලංකාවේ දෙකේ ඉඳලා මං හිතන්නේ පැය 18ක් විතර අපි එකම විදියට දැන් ෆ්ලයිට් එක ඩිලේ වුණා. මේ දැන් යන් ෆ්ලයිට් එකට යන්න හදන්නේ පැරිස් වලට යන්න. තාපයකින් අපි මෙතනින් ලීව් කරනවා. දැන් වෙලාව ටර්කි වල 6:55යි. අපි දෙන්නගේම ඉන්ටර්නෙට් ඉවරයි. ඉතින් නින්ජු මාර අමාරුවෙන් හොයනවා වයිෆයි. එයාගේ පරණ පාස්පෝර්ට් දදා කෝඩ්ස් අරගෙන ගගහ බලනවා. ඉතින් ඉන්ටර්නෙට් එයාට හොයාගන්න බැරුව ගියා. හෙව්ව මේ තාමත් හොයනවා. පේන්නේ නැද්ද? බලනවා. ඉතින් උනා try එකක් දෙන්න. ඒ වුණාට වැඩේ හරි ගියේ නැහැ. mood upset දැන් ඉතින් ආයි. Business class. Dear passengers, please do not block the aisle when stowing your hand luggage in the overhead bins. Thank you for your cooperation. කෙනෙක් හොඳටම දොයි. ඉතින් හරි අමාරුවෙන් හිටියේ. මම දන්නවා හරි ටයර්ඩ් කියලා එයාට. නින්ජු ගොරෝ නිදාගත්තා ඒ ෆ්ලයිට් එකේ. ෆ්ලයිට් එකේ ආසම කෑල්ල ඉතින් ඔන්න කෑම කන එක. නින්ජු වෙජිටේරියන් එකක් තමයි සිලෙක්ට් කරේ. මම නම් සිලෙක්ට් කරේ නන් වෙජ් එක. ඉතින් සුපුරුදු පරිදි මං ඉතින් මගේ වයින් බෝතලේ ගත්තා. නින්ජුට හම්බුනේ රස පස්ටා එකක් වෙජිටේරියන් ඔලිව් එහෙම දාලා තිබ්බා. ඉතින් මම ගත්තේ මීට් එක. මේ තියෙන්නේ රයිස් මීට් එකක් තියෙනවා. තව සැලඩ් එකක් වගේ එකක් තියෙනවා. ඒ වගේම ඉතුරු ටික හම්බුණා. සැලඩ් ටික, ඇපටයිස් එක, ඩෙසර්ට් එක. බුදු අම්මෝ finally after 24 hours අපි ඔන්න පැරිස් වලින් ලෑන්ඩ් කරා guys. අතියන්තං පැය 24ක් මාන්සිද? ලංකාවේ වෙලාව කීයද දැන්? 2යි ලංකාවේ වෙලාව. දැනුත් වෙලාව 2යි, පිටත් උනේ 2ට. හරියටම පැය 24ක් අපි ෆ්ලයිට් වලයි ට්‍රාන්සිට් වලයි ඉන්නවා. මාර ටයරින්. බලමු මේ චෙක් කරනවා කට්ටිය. මේ පාස්පෝර්ට් එක. ඔයාලට මොකද දෙන්නේ? පැය 24ක් අපි ෆ්ලයිට් එකේ. හරිම ටයර්ඩ්. හිතුවත් නෑ මෙච්චර වෙලාවක් යයි කියලා. අදටම පැරිස් එනවා. බෑග්ස් ආවේ නැහැ. හොටෙල් එකට කෝල් කරා. හෝම් ස්ටේ එකක් තියෙන්නේ අපිට ඉන්න. එතනින් ඒ බලමු. එතනින් ඒ කෝල් කරා. පැයක් විතර යනවා කියලා බලමු. අපි Uber එකක් තමයි දාන්න ඉන්නේ. ඉන්න මම බලන්න. පැය 24කට පස්සේ ඔන්න ෆයිනලි ආව අපි CDG එයාපෝට් එකට. අම්මෝ පට්ට මහන්සි එක මැදුමෙන් පැය 24ක් හරියටම පැය 24ක් අමාරුයි. හොඳටම ෆ්ලයිට් ඩිලේ වුණා. මම හිතන්නේ පැය 7ක් 8ක් විතර
හොටෙල් එකට ගිහිල්ලා බලමු හොටෙල් එක මොන වගේද දැන් ටැක්සි එකක් ඕඩර් කරනවා මේ චොර වෙලා ඉන්නේ මූණවල ලස්සන වෙලා ගයිස් අපි හිතුවට එයාපෝට් එක මාර විදියට පාළුයි අපි ආපු වෙලාවේ අපි සිම් එකක් ගන්න බැලුවා එනකොට සිම් එකක් ගන්නවත් තැනක් තිබුණේ නැහැ අඩු ගානේ කොෆි එකක් බොන්නවත් තැනක් තිබුණේ නැහැ ඊට පස්සේ අපිව ගයිඩ් කරන්නවත් කවුරුත් හිටියේ නැහැ ඉතින් අපි හොයාගෙන තමයි අන්තිමට ටැක්සි බේ එකට ගියේ වටේ මැවිදලා ටැක්සි පිකප් පොයින්ට් එක හොයාගත්ත මේ තියෙන්නේ මේක තමයි තැන 2A ඔතනට එනවා කිව්වා දැන් Uber එකක් දැම්මා මේ සලීම් එනවා අපිව ගන්න හොටෙල් එකට යන්න යුරෝ 53ක් පෙන්නනවා 53ක් කියන්නේ 16000ක් විතරනේ 16000ක් විතර එළිය පට්ට සීතලයි එළියේ ගයිස් ඔන්න සලීම්ගේ වෙහිකල් එකේ ඉතින් ඇෆ්‍රිකන් පොරක් ෆුල් සප් එකක් දීලා අපි බෑග් ටිකත් ඇතුළට දාගත්තා සලීම් ආවේ MG ඉලෙක්ට්‍රික් වෙහිකල් එක 2019 ට පස්සේ මම පැරිස් වලට එන්නේ පොඩ්ඩක් පැරිස් වෙනස් වෙලා වගේ කියලා මට හිතෙනවා ඉතින් සලීම් එක්ක අපි ඉන්න තැනට යන ගමන් තමයි ඉන්නේ පොඩ්ඩක් අපිට පොඩි ශකිතයක් තිබ්බ මොන වගේද කියලා තැන ගිහිල්ලා බලමු මොන වගේද කියලා අපි ඉන්න තැන wow guys ඔන්න අපි ඉන්න තැනට ආව පොඩ්ඩක් නිකන් හෝම්ලි ෆීලිං එකක් තියෙන්නේ පොඩි ආතල් ස්පොට් එකක් වැඩි රූම්ස් එහෙම නැති පොඩි හෝම් ස්ටේ වගේ සීන් එකක් තියෙන්නේ චයිනීස් කොල්ලෙක් කොළු එලට දාලා තමයි අපිට ඩීටේල්ස් ටික ඔක්කොම දුන්නේ හොටෙල් එකේ මේ තියෙන්නේ පොඩි ගෙස්ට් හවුස් එකක් හොඳයි කොරියන් අය කොල්ලෙක් ඉන්නේ nice place අම්මට සිරි මාර්ගාන් එකක් තියෙන එළිය හරි වෙන්න මේක තමයි දැන් ඉතින් කාමරේ අපේ හෙට 12 වෙද්දී යන්න වෙන අපරාධේ තමයි කාමරේ බාත්රූම් එක බලමු බාත්රූම් එක තුනේ නේ ප්ලේස් එක නම් පට්ට සෙට් ගයිස් අපි ඇත්තටම හරි හැපි ප්ලේස් එකට ඉතින් මයික්‍රෝවේව් එකක් තිබ්බා මෙන්න මේ වයි කොෆි මැෂින් එකක් තිබ්බා ඉතින් කැප්සියුල් වැඩියෙන් ගන්න නම් ඒගොල්ලන්ට 7.5ක් ගෙවන්න ඕනේ මොනවද තියෙන ෆ්‍රිජ් එකේ ආක හිස් හොට් ප්ලේට් එකක් තියෙනවා මයික්‍රෝවේව් එකක් තියෙනවා කේබල් එකක් තියෙනවා අම්මෝ මාර මහන්සි හොඳටම මහන්සි අසයිද අසයිනේ හරි එහෙනම් වායය පිළිදා ගන්නවා වොෂ් එකක් දාලා ඊට බලමු මොකද වෙන්නේ කියලා okay guys එහෙම තමයි ඉතින් ඔය පළවෙනි දවසේ ගෙවුනේ අපි බලමු හෙට දවසේ ඉඳන් මොකද වෙන්නේ කියලා adios